ඉතින් සාදරෙන් පිළිගන්නවා ඔබ සැමතෙනවා. බුද්ධත්වයට පත්වනවා කියන්නේ ඉතා පහසු දෙයක් නොවන බව ඔබ අප සියලු දෙනා දන්නවා. ඒ වෙනුවෙන් කල්ප ගානක් පෙරුම් පිරීමට සිදුවනවා. ඉතින් මේ කල්ප ගෙවී යද්දී බෝසත්වරයෙකුට නොයෙකුත් ආත්ම භාවවල ඉපදීමට සිදුවනවා. මේ අතරින් ස්ත්‍රී ආත්මවලද ඉපදීමට සිදුවනවා. ඉතින් ස්ත්‍රී ආත්ම භාවයකදී නියත විවරණ ලැබීමට හෝ බුද්ධත්වයට පත්වීමට නොහැකි බවත් අපි දන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නට යන්නේ අප ලෞතර සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවසාන ස්ත්‍රී ආත්මභාවය ගැන. ඒ තමයි ඉති කුමරියගේ කතාවස්තුව. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම තත්පරය වෙනකන් රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි යනවා වීඩියෝ එකට. ඈත අතීතයේ අටවිසි බුදුවරුන් මෙලොව පහළවීමට පෙර මෙලොව බුදුවරු පහළ වූ බව ඔබ අපි කවුරුත් දන්නා කරුණ. මෙවැනි කාලයක పూర్ව දීපංකර නම් බුදුරජාණන් වහන්සේ නමක් මෙලොව පහළ වී සිටියා. දිනක් උන්වහන්සේ මී අඹ ගසක් යට භාවනා කරමින් වැඩ සිටියා. එදින කිසිදු දානයක් නොලැබුණු නිසා උන්වහන්සේ සිටියේ කුසගින්නේ. මේ වෙලාවේ ගහේ හිටපු ලේනියක් ඉදුණු මී අඹ ගෙඩියක් කන්න පටන් ගත්තා. ඉතින් ටික වෙලාවක් යද්දි මේ අඹ ගෙඩියේ පැණි වැක්කරෙන්න පටන් ගත්තා. මේ අඹ පැණි වළඳා දීපංකර බුදුන් උන්වහන්සේගේ කුසගින්න නිවා ගත්තා. මේ වෙලාවේ උන්වහන්සේ මෙලෙස ප්‍රාර්ථනාවක් කරනවා. ඒ මාගේ කුසගින්න නිවෝ මේ ලේනියගේ ඊළඟ ආත්ම භාවය මනුස්ස ආත්මයක් වේවා කියයි. ටික කලකින් මේ ලේනිය මිය ගොස් සිටු පවුලක ඉපදෙනවා. ඇයට ඉති කියා නම තබනවා. දරුවාගේ අනාගතය ගැන විමසන විට බමුණන් පැවසුවේ ඇය ඉතා පින්වත් කුමරියක් බවත් පින්දහම් වලට නිතර කැපවෙන බවත්. නමුත් කෙදිනක හෝ මෙම රටින් පිටවී යාමට සිදුවන බව. මේ කාලයේදී අටවිසි බුදුරුන්ගෙන් දීපංකර බුදුන් දීපංකර තවුසා ලෙස ඉපදී සිටිය. දීපංකර තවුසා බුදු බව පතා පූර්ව දීපංකර බුදුන්ට සෑම දිනකම අබතෙල් පූජා කරා. කාලයේ ගතවීමත් සමග ඉති කුමරිය ඉතා සුන්දර රුවකට හිමිකම් කියූ නිතර පින්දහම් කරන සිටු දේනියක් වුණා. ඇය පන්සල් ආලෝකමත් කිරීමට අබතෙල් හින්දවා තියාගත්තා. දිනක් පූර්ව දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය සාමණේර වහන්සේ නමක් ඇයගේ නිවසට වැඩම කරා. මේ අවස්ථාවේ ඉති කුමරිය උන්වහන්සේට අබතෙල් පූජා කර මෙම පිනෙහි ආනිසංස විමසා සිටියා. එයට පිළිතුර පූර්ව දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විමසා නැවත පැමිණි සාමණේරයන් වහන්සේ මෙසේ පැවසුවා. නැගණිය ඔබ මෙලෙස දිගටම දන් දෙන්න පින් දහම් කරන්න. එවිට 24 කල්පයක් ගත වූ කල ඔබට බුද්ධත්වයට පත්වීමට හැකි කිය. මේ ඇසූ කුමරිය ඉතා සතුටට පත් වුණා. පහවදා උදෑසනම දානයත් රැගෙන පූර්ව දීපංකර බුදුරදුන් හමු වීමට ගියා. මේ අවස්ථාවේ දීපංකර තවුසාද අබතෙල් පූජා කිරීමට පැමිණ සිටියා. ඇය ඉන්පසු දීපංකර බුදුරදුන්ගෙන් මේ පින් වලින් මේ ආත්මයේදීම බුදු වීමට බැරිද කියා විමසා සිටියා. මේ පින් බුදු වීමට මදි බව ස්ත්‍රී ආත්මයකදී බුදු වීමට හෝ නියත විවරණ ලැබීමට නොහැකි බවත් තව පින් දහම් සිදු කර පින් රැස් කරගන්න ලෙසත් පූර්ව දීපංකර බුදු දේශනා කරා. මේ ආත්මයේදී බුදු බව ලැබීමට හෝ නියත විවරණ ලැබීමට නොහැකි බව දැනගත් ඉති කුමරියගේ සිතේ දැඩි දුකක් හටගත්තා. මේ ආත්මයේදී බුදු වීමට නොහැකි නම් ජීවත් වීමේ කිසිදු ඵලයක් නැතයි සිතූ ඉති කුමරිය ඇගට අබතෙල් හලාගෙන කිනි තබා ගැනීමට උත්සාහ කළා. නමුත් දීපංකර බුදුන්ගේ මෙත් බලයෙන් ගින්න නිවී ගියා. නැවත උත්සාහ කළද ගින්න ඇවිලුනේ නැහැ. ඉති කුමරිය දීපංකර බුදුන්ගේ තමන් වනයට ගොස් තවුස් දම් රකින්නම් තමන් හට පිරිමි ආත්ම භාවයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මේ අවස්ථාවේ දීපංකර බුදුරදුන් වදාළේ කුමරිය ඔබ යම් දිනක ප්‍රථම නියත විවරණ ලබා ගන්නේ මේ සිටින දීපංකර තාපසතුමාගෙන්. නමුත් ඒට ඔබ මේ ස්ත්‍රී ආත්මයන්ගෙන් මිදිය යුතුයි. ඔබට පුරුෂ ආත්මයක් දීමට මට බැහැ. නමුත් ඔබගේ ස්වාමි පුරුෂයාගේ මුවින් ඔබට පිරිමි ආත්ම භාවයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කළහොත් ඔබගේ ඊළඟ ආත්ම භාවය පිරිමි ආත්ම භාවයක් වේවි කියා. නමුත් මේ වන විට ඉති කුමරිය අවිවාහකයි. ඉතින් ඉති කුමරිය ඇසුවා තමන්ගේ ස්වාමි පුරුෂයා සිටින්නේ කොහෙද කියා. මේ අවස්ථාවේ දීපංකර බුදුරදුන් මෙසේ වදාළ සිටියා. කුමරිය ඔබ අබ නැලියක් ගෙන ගව්වකට එක් අප ඇටේ ගානේ දමා යන්. අවසාන අබ ඇටේ දමන තැනෙහිදී ඔබට ඔබේ ස්වාමි පුරුෂයා හමු වේවි කියා. අවසානයේ බමුණන් කී අනාවැකියද සත්‍ය කරමින් ඉති කුමරිය අබ නැලියක් ගෙන ගව්වෙන් ගව්ව අබ ඇටේ ඇටය දමා ගමන් කිරීමට පටන් ගත්තා. මෙසේ දින සති මාස කිවී ගියත් ඇය උත්සාහය අතහැරියේ නැහැ. අවසාන අබ ඇටේ තෙක් ඇවිත්තා. අවසානයේ ඇය අන්තිම අබ ඇටේ දැමූ තැනට ආසන්නව ගෙයක් තිබුණා. මේ ගෙදර වාසය කරේ සිටුවරයෙක්ගේ හරක් බලා ගන්නා ගොපල්ලෙක්. ඉතින් ඉති කුමරිය මේ පැල්පතට ඇතුළු වෙලා අස්පස් කර ගොපල්ලා වෙනුවෙන් බත් උයා ඔහු එනකම් බලා සිටියා. වැස්සට තෙමීගෙන හොඳට මහන්සි වී නිවසට ආ ගොපල්ලා
මේ ලස්සන කුමාරිකාව දැක පුදුමයට පත් වුණා. ඉති කුමරිය මේ අවස්ථාවේ ඔහුට පැවසුවේ ඇය ඔහුට දෙවියෙකුට වගේ සලකන්නම් කියාත් ඇයව ඔහුගේ පිරිඳ කරගන්නා ලෙස. එයට කැමති වූ ගොපල්ලා ඊළඟ දිනේ වැඩට යාමට යද්දී කුමරිය ඔහුට පත්මුලක්ද සකසා දුන්නා. වැඩට ගිය පසු ගොපල්ලා සිටුවරයාට මෙසේ පැවසුවා. අද සිට මට සිටුමාලිගෙන් කෑම එපා. ඒ වෙනුවට මට ටිකක් කලින් ගෙදර යන්න දෙන්න කියා. මේ ඇසු සිටුවරයා කෝපයට පත් වී නැවත සේවයට නොපැමිණෙන ලෙස ගොපල්ලාට පැවසුවා. රැකියාව අහිමි වූ ගොපල්ලා ඉතා දුකින් නිවසට පැමිණ මේ ගැන ඉති කුමරියට පැවසුවා. ඉන්පසු ඉති කුමරිය මෙසේ කරා. ඇය පුරන් කුඹරක් සොයාගත් ගමේ මිනිසුන්ගේ හරක් බලා ගන්නම් කියා හරක් රැකෙන ලෙස ගොපල්ලාට පැවසුවා. හරක් දහස් ගණනක් මේ කුඹුරේ බැඳා. හරක්ගේ කකුල් වලට කුඹුර මඩෝ. ගොම පොහොර වලට කුඹුර සාරවත් වුණා. ඉන්පසු බොල් වී ගෙනල්ලා කුඹුරේ ඉස්සා. පුදුමයකට වගේ ඒ බොල් වී අතර තිබූ හොඳ වී යට පැලවෙලා සරුසාර කලල් හැදුණා. ගොයම් පාගනකොට ඉති කුමාරිය තම පාද තියලා ගොයම් පාගන්න ගත්. කුමරියගේ පින් මහිමෙන් ගොයම් පාගන හැම වාරයක් ගානේ කමතෙන් මුතු මතු වෙන්න පටන් ගත්තා. මේ මුතු දීලා ඉති කුමාරිය අනිත් සිටුවරුන්ගේ සියලුම වී මිලදී ගත්තා. ඉන්පසු ලස්සන මාලිගාවක් තනා ගත්තා. ටිකෙන් ටික ගොපල්ලා රටේ හිටපු ධනවත් පුද්ගලයා වුණා. ටික කලකින් ඒ රටේ රජතුමා මිය ගියා. පුදුම සහගත ලෙස පෙර ගොපල්ලාට ඒ රටේ රජකම හිමි වුණා. රජකම ලැබුණට පස්සේ රජුගේ පාපය පළ දෙන්න පටන් ගත්තා. ඔහු තව කාන්තාවක් අඹුකමට ගත්. ඉති කුමරියට බනින්න පටන් ගත්තා. මේ නිසා කුමරිය දැඩිසේ දුක් පින් මහිමෙන් ලැබුණු ධන නිදාන සේරම නැති වෙලා යන්න ගත්තා. සැප සම්පත් නැති වුණාට පස්සේ රජුට වැරදුන තැන තේරුණා. ඔහු ඉති කුමාරිය ළඟට ඇවිත් කඳුළු පිළිදෑසින් මෙහෙම කිව්වා. මම දුක් විඳපු කාලේ ඔබ ඔබේ යුතුයකම් නොපිරිහෙලා ඉටු කරා. නමුත් මම ඔබට නොසෑහෙන්න දුක් දුන්නා. මෙසේ ඔබට දුක් විඳීමට සිදු වුණේද ඔබ ගැහැණියක් වූ නිසායි. එම නිසා ඔබ හැම මතු භවයේදීම පිරිමියෙක් වෙලා ඉපදින්න ඕනේ. මේ ප්‍රාර්ථනාව ඇහුවම ඉති කුමරියගේ හිත සතුටින් පිරී ගියා. මේ සතුටත් එක්කම නැති වෙච්ච සැප සම්පත් ආයමත් පහළ වෙන්න පටන් ගත්තා. කොහොම හරි ඉති කුමරිය මිය ගියා. ස්වාමි පුරුෂයාගේ ඒ ප්‍රාර්ථනාවේ බලයෙන් ඊළඟ භවයේදී පිරිමි ආත්ම ලබා ඉපදුණා. ඔහොම කල්ප ගණනාවක් ගත තව තවත් ආත්මවල පාරමීදම් පිරුවා. අවසානයේදී ඒ ඉති කුමාරිය වූ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වෙලා උපත ලබා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඉතින් ඔය කට්ටිය මොකද හිතන්නේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරනකම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.